ආයුබෝවන් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබේ නිවසට ධනය හා වාසනාව කැන්දෙන ඊටාම වටිනා වාස්තු විද්‍යාත්මක රහස් ගැන. ඉතින් අපි අද කතා කරන දේවල් ඔබත් ඒ විදිහටම ක්‍රියාත්මක කළොත් ඔබටත් අනිවාර්යෙන්ම ඔබේ නිවසට ධනය හා වාසනාව ළඟා කරගන්නට පුළුවන්. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔබ නිතරම නිවසක් සෑදීමට ඉඩමක් තෝරා ගැනීමේදී හතරස් ඉඩමක් තෝරා ගන්න. මොකද හතරස් ඉඩමක ඉදිකරන නිවසකට ධනය හා වාසනාව වැඩිපුර ලැබීමට හැකියාව තියෙනවා. නිවසේ දොර ජනේලවල එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වීමත් ඉතාමත් සුබදායක වෙනවා. ඔබේ නිවසේ ප්‍රධාන දොර නැගෙනහිර, දකුණ, බටහිර යන දිශාවන්ගෙන් එකකට පිහිටනසේ තැබීමෙන් ඔබේ නිවසට වැඩියෙන් ධනය හා වාසනාව ගලා ඒවි. නිවසට මුල්ගල තැබීමේදී මුල්ම ගල ඊසාන දිශාවට තැබීම ඉතාම සුබ දෙයක්. වතුර මලක් හෝ පොකුණක් ඔබගේ නිවසේ උතුරු හෝ ගිනිකන පෙදෙසේ ඉදිකරනවා නම් ඔබේ නිවස දිනෙන් දින දියුණු වේවි. ඔබේ නිවසේ හරි මැද්දට වන්නට කිසිම ආකාරයේ ජලයට සම්බන්ධ දෙයක් තබන්න එපා. එහෙම වුණොත් එයින් ඔබේ ධනයට හා වාසනාවට හානි වීමට ඉඩකඩ තිබෙනවා. නිවසේ දේවරූප තැබීමේදී වයඹ දිශාවේ තැබීම මගින් ඔබට වැඩිපුර සුබදායක දේවල් අහන්න හැකි වෙනවා. ඒ වගේම ඔබේ නිදන කාමරය තුල කිසිම ආකාරයක දේවරූප හෝ බුද්ධ රූප තබා ගැනීමෙන් වළකින්න. ඔබගේ අතු ගන්නකොට ඉදිරි දොරේ සිට පසුපස දොර දෙසට අතු ගන්න. වැරදිලාවත් ඉදිරි දොර දෙසට අතු ගාලා ඉදිරි දොරෙන් එළියට කුණු දාන්න නම් එපා. පිච්චිලා තියෙන ලයිට් කිසිම විටක ගේ ඇතුලේ තබා ගන්න එපා. ඒක බොහොම අසුබ දෙයක්. ඒ වගේම බැටරි බැහැලා තියෙන ඔරලෝසු වලටත් අලුත් බැටරි දාගන්න. ඔබේ නිවසේ කුණු බාල්දිය නිතරම අධික ලෙස අපිරිසුදු වෙලා මැස්සෝ වහන තරමට පත් වෙනකන් ඉන්න එපා. එහෙම නැතුව හැකි සෑම විටම ඒ පුළුවන් තරම් පිරිසුදුව තබා ගන්න වග බලා ගන්න. ඒ වගේම ඔබගේ නිවසේ ලිප කියන්නේත් ධනය හා වාසනාවට සම්බන්ධ ඉතා වැදගත් දෙයක්. ඒ නිසා ලිප ඉතාම පිරිසුදුව හා පිළිවෙලට තබා ගන්න. ලෙමන් හා රෝස්බෙරි සුවඳ විලවුන් ඔබේ නිවස තුල පැතිරී යාමට ඉඩ හැරීම මගින් ඔබේ නිවසේ සමගිය වැඩි කර ගැනීමට හැකි වෙනවා. සාලයේ කහපැහැති තීන්ත ආලේප කිරීම මගින් පවුලේ බැඳීම වැඩි කරගන්න පුළුවන්. ඔබගේ විවාහය ප්‍රමාදයි නම් ඔබේ සාලයේ නිරිත දෙසට වන්නට ආදරණීය යුවලකගේ හෝ කුරුළු ජෝඩුවකගේ පින්තූරයක් එල්ලීම මගින් ඔබට ඉක්මනින්ම සුබ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් වේවි. ඒ වගේම නිදන ඇඳ ඉදිරිපිටම කණ්ණාඩි තියෙන එකත් අසුබ දෙයක්. කුඩා මුට්ටියකට සම්පූර්ණයෙන්ම කාසි පුරවලා ඔබේ නිවසේ බටහිර පෙදෙස පිරිසුදු කරලා එහි තබන්න. මෙමගින් ඔබේ ධනය තව තවත් වර්ධනය කරගන්න පුළුවන්. ඔබේ නිවසේ ජලකරාම වලින් නිතරම වතුර කාන්දු වෙනවා නම් ඒකත් ඉක්මනින්ම සකසා ගන්න. ජලය කාන්දු වෙනවා කියන්නේ ඔබේ ධනය නිකරුණේ වියදම් වෙනවා කියන එකයි. නිවසේ දොරට ඉදිරියෙන් කෙලින්ම ඔබේ ගේට්ටුව පිහිටා තිබීමත් අසුබ දෙයක් විදිහට තමයි වාස්තු විද්‍යාවේදී සඳහන් වෙන්නේ. අපි අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. ජය වේවා.